දැන් උන්ගේ උඹලගේ තියෙන වෙනස මොකක්ද? නෑ එහෙම එකක් නෑ හාමුදුරනේ වුණාට ඒගොල්ලන්ට අපිට වඩා ප්‍රැක්ටිස් කරන්න කාලේ තියෙනවා. සමන්ත තමන් ගැන ආත්ම විශ්වාසය තියාගන්න. මොකද පියාඹගෙන එන කුරුල්ලෝ ඕනෑම දිරච්ච අත්තක වහනවා. තේරුණානේ? ඒ අත්ත ගැන තියෙන විශ්වාසයෙන් නෙමෙයි. තමන්ගේ පියාපත් ගැන තියෙන විශ්වාසය. සයි අපේ ආමතුරුනේ සිකුරු ආදානේ පල්ලි ගිහලා ආවේ. බොහොම හොඳයි. ඒකත් විශ්වාසය. මගදී ආරංචිලා ආමතුරුනේ ආවේ. වඳින්න ආමතුරුනේ අත වැහෙන්න නූල් ටිකක්. ඒ මොකටද අත වැහෙන්න? නෑ ඉතින් එතකොට බලේ වැඩිනේ ආමතුරුනේ. දෙන්න පුළුවන් අරුන්ගේ ටීම් එකට දොඹෙන් යන්න. තරඟේ ජය පෙරදුම තීන්දුව කරන්නේ තමන්ගේ දක්ෂතාවය. තේරුණානේ? අනිත් එක කණ්ඩායමත් එක්ක තියෙන ආත්ම ශක්තිය. ආත්ම විශ්වාසය. ශිරාන් හාමුදුරුවෝ වැඩි එකේ උඹත් පිරිත්නූල ගැට ගහගන්නේ. ධර්මය අවබෝධ කරගන්නවා තරම් හොඳ ආශිර්වාදයක් ලෝකේ කොහෙවත් නෑ යම්. එතකොට පුළුවන් අනුන්ට කරදරයක් නොවී. ඒක තමයි අනුන්ට කරන්න තියෙන හොඳම ආශිර්වාදය.